Hi guys, welcome back to my YouTube channel. ඔයාලා මගේ channel එකට අලුත් නම් මම ඉෂාරා. ඔයාලා මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ මම පාවිච්චි කරන bleaching cream එක මොකක්ද කියලා. ඇත්තටම මේක bleaching cream එකක් නෙමෙයි. මේක තමයි මම පාවිච්චි කරන්නේ Orense bleaching cream එක. මේක බ්ලීචිං ක්‍රීම් එක කියලා තිබ්බට මේකේ අහිතකර කිසිම දෙයක් නෑ. මේකේ ස්වභාවික දේවල් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. මේක මේ දවස්වල හරිම ප්‍රසිද්ධයි. TikTok එකේ YouTube එකේ වගේ වෛරල් යන ප්‍රොඩක්ට් එකක් තමයි ජැනෙට්සි බ්ලීචිං ක්‍රීම් එක කියන්නේ. මේක පාවිච්චි කරන ගොඩක් අයට ප්‍රතිඵල තියෙනවා. ඔයාගේ ස්කින් එක බර්න් වෙලා පිග්මන්ටේෂන් සන්බර්න් ඇවිත් ස්කින් එක කළු වෙලා නම් ස්කින් එක බ්‍රයිට් කරගන්න හොඳම ප්‍රොඩක්ට් එක ජැනෙට් ඔරෙන්සි බ්ලීචිං ක්‍රීම් එක. මේකේ ප්‍රතිඵල මම පාවිච්චි කරන හින්දා මම මේකේ ප්‍රතිඵල දන්නවා. ඇත්තට මේක ගොඩක් හොඳයි. මම අවුවට ගිහින් ආවහම මම මේක පාවිච්චි කරනවා. මොකද මගේ හම පිච්චුනහම මම මගේ හම ආයේ කව කරගන්න මේක පාවිච්චි කරනවා. මේක පාවිච්චි කරන පළවෙනි දවසේම ඔයාලට මේකේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක දවසට දෙපාරක් පාවිච්චි කරන්න පුළුවන්. සතියට 3-4 පාරක් වගේ මම නම් මේක පාවිච්චි කරන්නේ. ඒ වගේම මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ lemon oil, orange peel oil, lime oil. මේකේ ගොඩක්ම තියෙන්නේ විටමින් C. මීටත් අමතරව කැරට් ඔයිල් අන්තර්ගත වෙලා තියෙනවා. නයිසිනමයිඩ්, සැලිසිලික් ඇසිඩ් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම ටර්මරික් ඔයිල් අන්තර්ගත වෙලා තියෙන හින්දා කහපාට ග්ලෝ එකක් ගන්න පුළුවන්. මට හම්බුන හොඳම ප්‍රොඩක්ට් වලින් එකක් තමයි මේ ක්‍රීම් එක. මොකද මේකෙන් ඉක්මනින් කලර් එක අප් කරගන්න පුළුවන්. මේක ඔයාලට අත්වලට කකුල් වලට වගේම මූණටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ බෙල්ල, දණහිස, වැලමිට කළු වෙලා නම් ඩාර්ක්නස් ගතිය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මේක ඕනම ස්කින් ටයිප් එකකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඇක්නේ තියෙන ස්කින් එකක් නම් පාවිච්චි කරන්න එපා. මමත් මේ ප්‍රොඩක්ට් එක දැක්කේ TikTok එකේ. මම දැක්කා ගොඩාක් අය මේක පාවිච්චි කරලා රිසල්ට් දාලා තියෙනවා. මටත් හිතුණා මගේ ස්කින් එකත් සන්බර්න් වෙලා තියෙන හින්දා ඩාර්ක්නස් වෙලා වගේ තිබුණ හින්දා මමත් මේක අරගෙන පාවිච්චි කරලා බලලා මේක හොඳයිද කියලා. ඇත්තට මට මේකේ ප්‍රතිඵල තිබ්බා. දවස් 2-3ක් මේක පාවිච්චි කරද්දී මගේ තිබ්බ කලර් එක මට ආයෙත් හම්බුණා. මම ඔයාලට කිව්වේ නෑනේ මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේක පාවිච්චි කරන්න ඕන අවුවට නම් මේක ඉර එළියට වැටෙන්න දෙන්න එපා. ඔයාලා හවස වගේ පාවිච්චි කරනවා නම් මේක හොඳයි. රැයට හවසට වගේ අවුවට යන්න එපා මේක ගාලා. මේක ගාලා විනාඩි 30ක් ඉඳලා මද රස්නේ වතුරෙන් මූණ හොඳට හොදන්න ඕනි. හොඳට මූණ හොදලා හොඳට ටවල් එකක් අරගෙන මූණ හොඳට පිහාගන්න. පිහාගෙන ඔයාට ඕන එකක් වගේ පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට දැන් පේනවද මගේ මූණේ තියෙන වෙනස කොච්චර වෙනස් වෙලාද කියලා? චුට්ටක් මගේ මූණ අවුවට පිච්චිලා වගේ තිබුණේ. මොකද මම මේ දවස්වල ගොඩක් අවුවට ගියා. ඒ හින්දා මගේ හැම ඩැමේජ් වෙලා තිබුණේ. දැන් බලන්න මම පාවිච්චි කරාට පස්සේ මේකේ ගොඩ ලොකු වෙනසක් තියෙනවා. මම පාවිච්චි කරලා මට ප්‍රතිඵල හම්බුනේ හින්දා තමයි මම ඔයාලත් එක්ක මේක බෙදාගත්තේ. එහෙනම් guys අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව subscribe කරන්න. bye.